සුබ දවසක් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා ලංකාපමෝ YouTube channel එකට. මම අද ඇවිල්ලා තියෙන්නේ ඔයාලට ලංකාවේ ප්‍රසිද්ධ සුපර් මාකට්ස් වලින් ලබා දෙන loyalty promotions ගැන. loyalty promotion කියන්නේ මොනවද? ඒ වගේම ලැබෙන වාසි මොනවද? ඒවා ලබා දෙන ආයතන මොනවද කියලා ඔයාලව දැනුවත් කිරීම සඳහා. දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එක සමග මම ඔයාලට සවිස්තරාත්මකව කියලා දෙන්නම් loyalty promotions ගැන. අපි දැන් බලමු මොනවද මේ loyalty promotions කියන්නේ. loyalty promotion කියන්නේ කාගිල්ස් කීල්ස් වැනි ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සුපර් මාකට්ස් ජාලයන් ඔවුන්ගේ පාරිභෝගිකයන්ව රඳවා ගැනීම සඳහා ඔවුන් වෙත ලබා දෙන ප්‍රමෝෂන් එක. එතකොට මේ ප්‍රමෝෂන් එක ලබා ගැනීම සඳහා ඔබ මේ loyalty card එකක් ලබා ගත යුතුයි. කාගිල්ස් එකෙන් නම් මෙම loyalty card එක ෆ්‍රී ලබා ගන්න පුළුවන් ඔබගේ ජංගම දුරකථන අංකය ලබා දීම මගින්. එතකොට කීල්ස් එකෙන් ඔබ මේක ලබා ගන්නවා නම් ඔබට රුපියල් 200ක මුදලක් ලබා දීමට සිදු වෙනවා. 200ක මුදලක් ලබා දීලා ඔබට loyalty card එක ලබා ගන්න පුළුවන්. ඔබට මේ loyalty card පත් දෙක ඉහත සඳහන් කර සුපර් මාකට්ස් ජාලයන්හි මුදල් ආය කැමියෙක් හෝ කැමිවරියක් හමු වීමෙන් ලබා ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු කාගිල්ස් loyalty promotions ගැන. කාගිල් සුපර් මාකට්ස් ජාලාව මේ වන ලංකාවේ අවුට්ලට් 500කට අධික ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඔබට loyalty card එකක් තියෙනවා නම් මේ ප්‍රමෝෂන් එක ලබා දෙන කාල සීමාවට අදාළව ඔබට එම ආයතනයට ගිහින් ඔබට ඕනෑම ආයතනයකින් ලබා ගන්න පුළුවන් මේ ප්‍රමෝෂන් එක. උදාහරණයක් විදිහට මෙහි සඳහන් පරිදි Coca-Cola එකකට 120ක loyalty card ප්‍රමෝෂන් එකක් තියෙනවා. එතකොට ඔයාලට ගිහිල්ලා රුපියල් 400ක Coca-Cola එකක් රුපියල් 320ක වගේ මුදලට ගන්න පුළුවන්. එතකොට ඔබට රුපියල් 80ක ඉතිරියක් තියෙනවා. එතකොට මේ අනිත් සඳහන් කරලා තියෙන්නේ කිස් සෝස් එක. එතකොට මේකේ සඳහන් මිල වෙන්නේ 520යි. මේකට 130ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 156ක් අඩු වෙනවා. ඔබට මෙම කිස් සෝස් එක රුපියල් 364ක මුදලට ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු කීල්ස් loyalty promotions ගැන. ඔබට මේ දිස්සෙනවා ඇති කීල්ස් nexus promotion එක. එතකොට මේකේ සඳහන් කරලා තියෙනවා සෙස්ටා ටී පවුඩර් එකක්. මේ සඳහන් කළ මිනිවන්නේ 1300යි. මේකට 125ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබට රුපියල් 325ක් මෙම සෙස්ටා ටී පවුඩර් එක මිලදී ගැනීමෙන් ඉතිරි වෙනවා. ඔබට ගෙවන්න වෙන්නේ රුපියල් 975ක මුදලක් විතරයි. එතකොට මේ තව සඳහන් කරලා තියෙනවා සන්ස්ලික් ෂැම්පු එකක්. මේ සඳහන් කළ මිල වෙන්නේ 825යි. මේකට 120ක නෙක්සස් ඔෆර් එකක් යනවා. එතකොට මේකෙන් ඔයාලට රුපියල් 125ක මුදලක් ඉතිරි වෙනවා. ඔබට ගෙවන්න වෙන්නේ රුපියල් 500ක මුදලක් විතරයි. ඒ වගේම මෙහි සඳහන් වෙනවා එලිෆන්ට් හවුස් නෙක්ටෝ 1.5 ලීටර් එකකට 130ක ඔෆර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබට රුපියල් 400 නෙක්ටෝ එකක් රුපියල් 280කට මිලදී ගන්න පුළුවන්. ඔබට රුපියල් 120ක ඉතිරියක් තියෙනවා. අපි දැන් බලමු මේ loyalty card වල තියෙන වාසි මොනවද කියලා. ඔබ යම්කිසි භාණ්ඩයක් කඩයකින් ලබා ගන්නකොට ඔබට බොහෝ විට ලබා දෙන්නේ එහි ලකුණු කළ මිලට. හැබැයි ඔබට මේ loyalty promotion භාවිතා කිරීම මගින් ඔබට ඉතා ඉහළ වට්ටමක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට රුපියල් 1000ක වගේ මිලක් සඳහන් කර භාණ්ඩයක් ඔබට 120ක 130ක වගේ ඩිස්කවුන්ට් එකකට ඔබට රුපියල් 200ක් 300ක් අඩුවෙන් ලබා ගන්න පුළුවන්. එනම් ඔබට රුපියල් 1000ක භාණ්ඩයක් රුපියල් 700ක වැනි මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙම භාණ්ඩ 2 3 4 5ක් වගේ ඔබ මිලදී ගත්තොත් ඔබට රුපියල් 1000ක 1500ක වගේ ඉතිරියක් ලැබෙනවා. ඔබ වෙනත් කඩයකින් ලබා ගත්තොත් මෙවැනි විශාල වට්ටම් මුදලක් ඔබට ලැබෙන්නේ නැහැ. සුබ දවසක් ඔයාලට.